අන්න යන උඩ. අර ඒ ගන්න. මේ පූස පැටලිලා නම් විමුක්තියයි. අන්න ගහනවා පුතේ. අඩු අර ලස්සන යන්නේ. හල්ට යන්නේ බා. මේ යොන් නැත්ත කඩේ එකක් ගියේ. හා යාළුවනේ ඔන්න කාලෙකට පස්සේ අද vlog එකක් ගේනවා. ටිකක් පරක් වුණා ඇත්තටම vlog එකක් ගේන්න. මොකද මේ දවස්වල අපේ ජීවිතවලට එච්චරම හොඳ නෑ. අපේ ගෙදර ප්‍රශ්න ගොඩක් වුණා. ඉතින් අපිට රිකවර් වෙන්න පොඩි කාලයක් ගියා. මොකද වීඩියෝ එකක් එඩිට් කරන්න තරම් ඔළුව හදාගන්න බැරි වුණා. ඉතින් අපිට හැමදාම එකම තැන නැවතිලා ඉන්න බෑනේ. අපි ඒ නිසා මං හිතුවා මේ vlog එක එඩිට් කරලා දාන්න ඕනේ කියලා. මේකේ බොක්කක් නෑනේ හලෝ. ඉතින් අද vlog එකෙන් ගේන්නේ අයියා සරුංගලයක් හදපු වීඩියෝ එක. සරුංගලයක් කියන්නේ එයාගේ අතින් උඩ ගියපු සරුංගලයක් හදපු ෆස්ට් ටයිම් තමයි මේ. මොකද මෙයාට අවුරුදු 30කට කිට්ටු වෙලත් මෙයා හදපු එක සරුංගලයක්වත් උඩ ගිහිල්ලා නැහැ. එන්නකො යන්න සරුංගලය යවන්න. මකුලුවා. අර මිනිස්සුත් බලන් ඉන්නවද? මෙයා දවස් 2-3ක් තිස්සේ YouTube වීඩියෝ එකක් බලලා තමයි මේක හැදුවේ. චාන්ඩියා වගේ මට කී හිටියා නංගි මේක නම් උඩ යනවා කියලා. බලාගෙන ගියාම මේක අර වටින්ම රවුම් එයා ඉතින් අර චන්මේ බේරගන්න තමයි පොඩ්ඩක් ඔය වගේ ට්‍රික් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් රසා යවන්න. මේ රස්සාගේ මක්කුලුවා. ඒකත් මොකක් හරි කේස් එකක් තියෙනවලු සේරියාවේ. ඒ යන සරුංගලයක් පුතේ. අර සේරියාවේ ළඟ කේස් එක තියෙනවා. කොබාන හදන්න එහෙනම්. ඒක හදන්න දෙන්න අපිට. සේරියාවේ තමයි ඇත්තටම කේස් එක තිබුණේ. මම ඊට පස්සේ ඒක හදලා දුන්නා යාට. මං ඒව ගැන හොඳටම දන්නවා. මොකද මම පොඩි කාලේ අපේ අයියලත් එක්ක පොඩි කාලේ නෙමෙයි ඇත්තටම මම මේ ළඟක් වෙනකම්ම සරුංගල් ඇරියා. අයියලා දෙන්නෙක් එක්කනේ මං හිටියේ. සේරියාවත් පස්සට දාලා තියෙන්නේ හොඳේ. උලගක් එනකන් එන්න. අසන්ති. සරුංගලේ. හොඳයි ගෙදර උඩ තට්ටුවක් තිබ්බින් අර වෙලේ එහෙම අරගෙන ගියා ලැජ්ජයි පොඩි උන් ටිකක් කිනාවේ. අන්න හරි සරුංගලයක් යනවා අර. අරෙන්. ලුකු මොන වෙත්. ලන්නේ. මොඩ මුලා අපිට බෑ හදන්නේ. අදේ. කියනවද මන්ද? හරි හරි ඔන්න කැඩුනා. උල් එක හදලා තිබ්බනම් ආව තල්ලු කරන්න තිබ්බා. කට බලන්න කට. ඔය ඔච්චර උඩට මේව කරන්නකෝ. කොහොසාරු දිවන්නේ මොකක්ද අර කියලා. මේ පූස පැටලිලා නම් විමුක්තියයි. අඩේ හදව සරුංගලයක් ගියාවයි. මේ නූල බර වැඩි පුටුසක්. අන්න යන උඩ. අර ඒ ගන්න. මොකක් ගන්න? සාන නායක ඉන්නවා. අයියෝ වගේද පුතේ දේවා.
මොකද මකුළු? මේක මකුණා. මකුණා. ඔය ඔහොම නූල් දීලා යයි හොඳේ. අන්න ගහනවා පුතේ. දැන් බාන්න රස. ඔයා ඕක නැති කරගන්න හදන්නේ හොඳේ. අයින් එනවා කපුක. බබා අයින් වෙන්න මොඩයා ළඟින්. නූල් කවන්නේ කල්ලගෙන. අර ඒක කාලා. ඒකත් බර වෙයි. ඔයා ඔහොම දීලා යයි. මැට්ටා. නෑ මං ආයි ගන්න නෙමෙයි මේ යවන්නේ. එහෙමද අදට එකයි එහෙම. කැල්ලන් තියෙන. අර නූල් පැටලි කොස්කයි. ගන්න. අයියෝ. අයියෝ. පැටලුන්නේ පැටලුන්නේ. පැටලිලා නෑ. මේ ඔයා හිමින් මෙහෙම කරන්න මේ. හරියින් නඩු. අයියෝ මෙයාට නම් පිස්සුවනේ. මෙයාට මාරම සතුටුයි මේ සරුංගලේ උඩ ගිය එකට ඇත්තටම. හැබැයි මෙයා නොකියුවට මෙයාට චුට්ටක් දුකයි මේක පැටලුන නිසා ගහේ. අකිත් එනවද? කෑ ගැහුවා කියලා දොර ඇරෙන්නේ නෑනේ පුතේ. අයියෝ අපි උඩ රස්නේ නිසා ෂීබට හොරෙන් උඩට ආවේ. හැබැයි ඉතින් එයා දොර ළඟට ඇවිල්ලා කෑ ගහනවා. ෂීබා බලන හැටි ඒ නිසා ඉතින් අපි ගත්තා දොර ඇරලා. අකි. චුටි අකි. මේ ඔයා සිහි නැතු යයිද දන්නේ නැහැ හොඳේ. මේ කොහොමද මේක පැටලුනේ? ඔයා ඔය ඔහම දිගට දීලා ඒ නූල් ටග් ගාලා දැන් ඇම්බරෙනවා මතක නැද්ද එදත්? මේ ටෙඩි බෙයා හොදලා ගන්න ඕන යන එකපාර. නංගා. නංගා. කොහොමද අරුංගල? දන්නේ නැහැ. තාපොත්තේ මේ නූල් පන්දුවක් අරගෙන යනවා. අපේ වැඩ බැරි ටාසන් ඔන්න ගැට පිටින් නූල් එහෙමම දුන්න එපා කියති. ඊට පස්සේ අර ගහේ පැටලලා මං හිතන්නේ අදිනකොට මෙයාට හොඳ වැඩක් වුණා. පාව් ඉතින් hina වෙන්න හොඳ නෑ. ඒ වුණාට ඉතින් මෙයා කරන වැඩවලට hina යනවනේ. අර දැක්කද ලොකු ඒව පිටින් යවන්නේ. පාව් අනේ ටාසන්. මං කිව්වා නේද මෝඩ ආතට. මේ විදියට තමයි ඉතින් අයියා සරුංගල් යව්වේ. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. next vlog එකෙන් හම්බෙමු. ඔයා වගේ ඩයල් එකක් හදලා